හරි ගයිස් හරි යාළුවනේ මම දැන් ඇවිල්ලා ඉන්නේ මෙතන මේ පැනරෝමල් දේපල් වෙනවා කියන්නේ මෙන්න මේ ඒරියා එකේ තමයි කියන්නේ නාංගර අතන ලිද තියෙනවා ඔය ලිද තියෙන හරිය තමයි ඔය මේ සිද්ධි වෙනවා කියන අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මම පොඩ්ඩක් මේ ඒ කියන්නේ එක්ස්ප්ලනේෂන් මම වෙනම ඒ කියන්නේ මේ වීඩියෝ එකේම ගෙදර ගිහලා එහෙම මේ එක්ස්ප්ලනේෂන් කරන්න මම මොකද මේ ඉන්වෙස්ටිගේෂන් එක තම පොඩ්ඩක් කතා කරන්නේ නැහැ කතා අඩුවෙන් තමයි මම වැඩ කරන්නේ මොකද මේ හොඳ අවධානයෙන් ඉන්න ඕනේ ඒකයි ඒකින්ද ඔයාලත් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න ඉතින් මේ තියෙන්නේ ලිද ඉතින් පොඩ්ඩක් බලමු අපි මෙතන මේ ලොකු රිචුවල් එකනේ පොඩි රිචුවල් එකක් කරලා බලමු ඉතින් කොහොමද වෙන්නේ මොකක් සිද්ධියක් වෙනවද කියලා පිටුල වටේ පොඩ්ඩක් බලලා ඉතින් මෙතන දවල් කාලේ වුණත් මේ වැඩි කට්ටිය කියන්නේ එන්නෙම නැති තරම් තමයි පේනවනේ එනම පාළුයි එනම ක්‍රීපි ඔයාලා පේනවද ඉතින් මේ ආරම අමුතුම එකක් තමයි තියෙන්නේ මෙතන පොඩ්ඩක් අපි බලමු වහල පාල මේ කොහොමද කියලා චුට්ටක් බල්ලොත් බුරනවා බල්ලොත් බුරනවා මොක මම හිතන්නේ මටද එන බල්ලෝ නම් බුරන්නේ මටද කොහෙද පොඩක් වටේ පොඩ්ඩක් අපි ගිහිල්ලා චෙක් කරලා බලමු කොහොමද සිද්ධිය වෙන්නේ කියලා මේ හරිය අපි පොඩ්ඩක් බලමු පොඩ්ඩක් මෙහෙට පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බල්ලොත් පුරනවා මොකද මං හිතන්නේ බල්ලෝ නම් පුරන්න මට ඕ අඩි සද්දයක් එනවා අඩි සද්දයක් එනවා අඩි සද්දයක් එනවා මම සත්තුන් අඩි සද්දට සත්තුන් අඩි සද්ද දෙන්න ඕනේ පට්ට කැලේ මෙතන ඉතින් කවුරුත් එහෙම පාවිච්චි කරන්නේ නැහැනේ මේ
මේක බැක් ස්ටෝරිය මං වලට සීන් එක කියන්නම් මේ හිමීට පොඩක් සර්ච් පාරක් දාලමු මේ ඔල් පේන ඇති නෙමෙයි ගයිස් මං හිතනවා ඔයාලට ඇහුණා නිකන් මොකක් හරි කොළ පොඩි වුණාගේ සද්දයක් අඩි සද්දයක්වත් නෙමෙයි ඒක නම් වෙයි ඕප්ස් ඒකට වල වල්ලුරු සීන් එකකුත් තියෙනවා කමන්නේ පොඩ්ඩක් බලමු අපි කියන්නේ මිස්සු නෑනේ මේ පැත්තේ ඒකින්ද මේ ඒ වල්ලුරු තමයි සීන් එක හරි අපි පොඩ්ඩක් රිචුවල් එකක් කරලා බලමු මෙතන මම ටික්ටොක් එකේ මම හිතන දාලා තියෙන්නේ මොකක්ද කියලා මේ මම හිතන මෙතන මේ එක්ස්ප්ලනේෂන් කරන්න යන්නේ මොකක්ද කියලා හරි වෙල්කම් කියලා වෙයිලන්නා අපේ පැත්තම් සීක YouTube channel එකට. ඉතින් මම අද පැහැදිලි කරන්න ආවේ මොකද්ද මම අද මෙතන කරන්නේ මම කවුද කියලා පැහැදිලි කරන්න තමයි මම ආවේ. හරිද? ඉස්සෙල්ලාම කියනවා මේ වීඩියෝ එක බලන්න ආවොට ගොඩක් ස්තුතියි. ඉතින් මේක තමයි මගේ YouTube channel එක යන පළවෙනි වීඩියෝ එක. මම කරන්නේ ghost experiment. ඉතින් ඔයාලා දන්නවා ghost experiment කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ මේක පැනරෝල් කියන අපෝටි ජනක සිද්ධි වෙන තැන් වලට මං ගිහිල්ලා මම බලනවා මගේ කැමරා කාචයට හසු කරගන්න මේ වගේ අපිට ඇහැට පේන්නේ නැති කනට ඇහෙන්නේ නැති දේවල් කැමරා කාචයට හසු කරගන්න එක තමයි මම මේ YouTube channel එක කරන්නේ. ඉතින් මෙතනත් මම කරන්නේ ඒ වගේ තමයි මේ ලිද ගැන කියනවා මේ ලිද අවුරුදු ගානකට කලින් වහලා දාලා කියන්නේ දැන් පාවිච්චියක් වෙන්නේ නැහැ ඒක. ඒ ලිදෙන් පාවිච්චියක් වෙන්නේ නැහැ. ඉතින් මේ ලිදේ ගමේ කට්ටිය කියනවා මේ මෙතන අත්පුට සිද්ධි වෙනවා. ඒ කියන්නේ මේ හරියට නිකන් ඔය ඩයට් නිකන් කවුරුත් උදර පේනවා ඇහෙනවා නිකන් එක සිද්ධි ඇහෙනවා. ඉතින් එහෙම කතන්දර ගොඩක් මේ කියනවා කට්ටිය. ඉතින් ඕක ඇත්ත නැත්ත බලලා ඒක ඇත්ත නැත්ත කියන ඇත්ත නැත්ත මට කියන්න බෑ මේක 100%ක් ඇත්ත කියලා 100%ක් බොරු කියලා මම කරන්නේ තින්න කියලා බලනවා. ඉතින් මට මගේ කැමරාවට දෙයක් අහු වුණොත් ඒක මම දානවා. ඒ කියන්නේ අහු වුණා නැත්නම් මම දානවා. ඉතින් මේ බලන වලට එන්න මගේ ඇහැට පේන්නේ නැති දේවල් වලට බලන්නත් පුළුවන්. මේ ඉතින් අනිවාර්යෙන් දෙයක් ඔයාලා තැක්කොත් කමෙන්ට් එකක් දාන්න. මේ අයිත් කියනවා මේ වීඩියෝ හොඳයි නම් විතරක්. ඒ කියන්නේ මම කියන්නේ ඔයාලට අනිවාර්යෙන්ම මාත් එක මට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මොකද මට හිම ඕනේ නැහැ. ඉතින් මම මේ වගේ දේවල් කැමති නම් මම මගේ වීඩියෝ හොඳයි නම් විතර ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තමයි මේක. ඉතින් මම මෙතන පැය 3ක් විතර ආසන්න ප්‍රමාණයක් එක්ස්පෙරිමන්ට් කරනවා. ඉතින් මම මේක මේ හැම ඉතින් පැය දෙකම YouTube එකට දාන්න වෙනවා. ඔයාලා දන්නවනේ එහෙම දාන්න බෑ කියලා. මේක ඒකයි මම සාමාන්‍ය මේ කොටස් කියන්නේ වීඩියෝ තුන මම ඒදා කරු එක වීඩියෝ දෙකකින් උඩරිම තුනකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කොටස් තුනකට කඩලා. හරිද? ඉතින් කට්ටිය කියනවා මේ වීඩියෝ කොප් කරලා එහෙමද මේ නිකන් එහෙම කියනවා. මොකද මට එහෙම දාන්න මේ විනාඩි 10 කොටස් තුනකට දාන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් මේ බොරු කරනවා එහෙම කියන්න එපා. මොකද බොරුවක් කරන්න ඕන. බොරු කළා ඉතින් මේ මට එහෙම ෆේක් views අරන් වැඩකුත් නැහැ. ඉතින් මේ එහෙම ඒක තමයි ඉතින් මේ මට මේ කියන්න ඕන උනේ. ඉතින් මම මේ වීඩියෝ ගන්න එක ඉතර වෙලා මොකද මේ මට වෙලේ ඉතින් මේ ඔයාලා දන්නා එහෙම ගොඩක් එහෙම කතා කරන්න බෑ. මේ එහෙම
එක්ස්පෙරිමන්ට් එකක් කරලා මොකද කතා කරලා වැඩේ කරන්න ගියොත් එහෙම වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒක මම සාමාන්‍ය ගෙදර ඇවිල්ලා මෙහෙම වෙනම වීඩියෝ එකක් ගන්නෙ. හරි ඊළඟට මේ තව දෙයක් මම මේ වැඩවලට යන්නේ තනියම. ඔකට මේ තනියම යන එක තමයි හොඳ. මොකද මේ කට්ටිය එකෙන් ගොඩක් කට්ටිය එක ගියොත් එහෙම කවදාවත් මේ කියන්නේ මගේ අත්දැකීම එහෙම අසාමාන්‍ය අద్భుත දේවල් මේ කියන්නේ එන්නේ නැහැ. ඒ කියන්නේ කට්ටිය මේ හැංගෙනා නෙමෙයි මොකද්ද ඒ කට්ටිය ඒ වගේ දේවල් බලා ගන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඒකයි මම තනියම යන්නේ. මේ කැමරා කරන්නේත් මම ඉතින් ඒක නම් ගොඩක් තැන්වල මේ චුට්ටක් ඉතින් අර කැමරා හෙල්ලෙනවා වගේ සිද්ධ වෙනවා. මොකද මේ මම හැමදේම තනියම ඉඳලා ඊළඟට මේ මම ඉතින් කොහේන උඩින් උත්සාහ කරනවා ක්වොලිටි අවුට්පුට් එක කොහොල්ඩ අරගෙන එන්න. මේ ඊළඟට මේ තාම මෙතින් මේ මුල් අවදී කියන්නේ සීන් එකට මුල් අවදී නෙමෙයි. ඉතින් මගේ මේ මම මේ පාවිච්චි කරන්නේ නිකන් normal ස්මාර්ට්ෆෝන් එකේ කැමරාවක් normal මේ normal ටෝච් එකක්. ටෝම කියන්නේ සාමාන්‍ය හොඳ එළිය තියෙන ටෝච් එකක් තමයි මම හිතනවා. සාමාන්‍යයෙන් ඒක බලන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා කියලා. ඉතින් ඉස්සර යනකොට ඉතින් අනිවාර්යයෙන්ම මම මේව අප්ඩේට් කරනවා. මේ ඒත් මම උපරිම උත්සාහ කරනවට ගුණාත්මක අවුට්පුට් එකක් අරන් එන්න. හරි එහෙනම් මේ වීඩියෝ එක බලමු ආයෙත් මොකද වෙන්නේ කියලා. හරි